ගමනක් යන ගමන් තමයි අද ඉන්නේ. මේ ගමේ තියෙන ලස්සන view එකක් බලන්න යන්නේ. අපි දැන් ඉන්නේ මේ කොහොමද ගමේ බටහිර පැත්තට වෙන්න. මේ ලස්සන view එකක්. එහෙනම් ගිහිල්ලා බලමු එතන. දැන් අපි ඉන්නේ ගෙවල් දොරවල් මුකුත් නැති ගොඩක් නිස්කලංක නිදහස් පැත්තක. මේ පැත්තේ ගොඩක් වගාබින් තමයි තියෙන්නේ. මේ වගේ ගම්මිරිස්, මේ වගේ කරාඹු, පොල්, ඒ වගේ ගොඩක් වගා කරලා තිනවා. ගොඩක් රසවත් කෑමක් හම්බුණා. මේවා තමයි කහට කියලා කියන්නේ. මේ තියෙන කහට ගහක්. අවුරුදු කාලෙට හදන හත් මාළුවට මේවා නැතුවම බැරි දෙයක් කහට. ගොඩක් රසවත් ගුණවත් කියලා තමයි ගොඩක් අය කියන්නේ. තවත් ගොඩක් ගුණ මැල්ලුමක් අපිට හම්බුණා. මෙන්න මේවට කියන්නේ තුඹ කියලා. බෙහෙතක් වෙනවා. ගොඩක් රසවත් මැල්ලුමකුත් වෙනවා. තුඹ. ගොඩක් කඳුකර හුදකලා පැත්තක්. ගොඩක් බෙහෙත් වර්ග එහෙම තිනවා. මෙන්න මේවටත් කියන්නේ හීම් බෝවිටිය. මේවත් බෙහෙත් වර්ගයක්. කැඳ බොන්න පුළුවන්. ගොඩක් රසයි. ආවේ ගම්මිරිස් වතු, කරාඹු වතු පහු කරපු ගෙවල් දොරවල් නැති උදකලා නිදහස් පැත්තක තමයි දැන් ඉන්නේ. අපේ ගමේ බටහිර පැත්තට වෙන්න. ඒ කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කේ පැත්තට පල්ලෙහායින් තියෙන සැලව ගම. මේකෙන් තවත් බෙහෙත් වර්ගයක් මොනර කුඩුම්බිය. මේවා කැඳ බොනවා. ඉතින් ගොඩක් බෙහෙත් වර්ග හදන්න මේවා ගන්නවා. තවත් බෙහෙත් වර්ගයක් හම්බුණා. මේවා තමයි ඉරමසු කියලා කියන්නේ. මේවා තම්බලා කහට වගේ බොන්න පුළුවන්. ගොඩක් වටින බෙහෙතක්. ගොඩක් ගම්මිරිස් වගාව එහෙම මේ පැත්තේ කරලා තිනවා.
දැන් නම් ටිකක් කැලේ පාරක තමයි එන්න තිබ්බේ. අපි ආපු පාර ටිකක් කැලයක්. මේ හරියෙන් මේ කැලේ අස්සෙන් ගියාම අපිට අර මම අර කලින් කිව්ව view point එකට යන්න පුළුවන්. මේ කැලේ ඇතුලේ ලස්සන තැනක් තිබිලා නැවතුනේ. මේ වගේ ගල්ලනක් වගේ තියෙනවා. පෙරලිච්ච ගලක්. මේ විදිහට රැඳිලා මේ කන්දේ. මේ පෙරලෙන්න උනා පුළුවන් නේ. මේ ගල අයින් වුණා. පල්ලෙහාට යනවා. ඇතුලේ ඉන්න පුළුවන් නේ. ඇතුලේ ඉන්න පුළුවන්. උඩ වහලයක් වගේ. උඩින් පෙරලිච්ච ගලක් මේ විදිහට තියලා තියෙනවා. මේ මොකද්ද? මේ වැල මොකක්ද දන්නේ? ලස්සන වැලකුත් තියෙනවා මේ. අර්ථෙන් යන්න බෑ මේ දෙන්න බෑ. පල්ලම තියෙනවා. මෙතන යන්න තියෙන්නේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඒක කැලේ තියෙනවා. ඔන්න අපි අපේ ලස්සන view point එකට ආවා. අරක පිඹුලා ගල නෙවෙයිනේ. අර බතලේ ගල. මෙතන නම් ගොඩක් අමාරුවෙන් ආවේ මෙතෙන්ට. ලොකු කැලයක් මැදින් තමයි ආවේ. එතෙන්ට ගොඩක් ලොකු ඒරියා එකක් පේනවා. මේ පැත්තට ලොකු පල්ලමක් තියෙන්නේ. අඩි 500ක් 600ක් විතර ලොකු ප්‍රපාතයක්. මීට කලින් ගියපු තැන් කීපයක් අපිට මෙතින් දැන් බලන්න පුළුවන්. මේ පල්ලෙහා තියෙනවා. මේ වෙල්ලෑවල් තියෙන ගම සැලව. අපි සැලව ගිහිල්ලත් වීඩියෝ එකක් කරා. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් පේනවා බතලේ ගල. බතලේ ගල කන්දත් අපි වීඩියෝ එකක් කරා. අපි ගොඩක් අමාරුවෙන් ආවේ
ගොඩක් ලස්සන තැනකට අමාරුවෙන් ආවට මේ වටපිටාව බලපුවම මහන්සි වෙනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒත් එක්කම channel එකත් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි සමු ගන්නවා. ජයෙන් ජයෙන් වේවා.